රවුන්ඩ් විකට් ආකාරයට දිවෙන්නට සූදානම්මානේ තප්සර අසරංග විනිශ්චයකාරතුමන් පසු කරම යොමු කළා ප්‍රථම පාන්දුව වරෙන් පහරක් කෙල්ල කරන්න උත්සාහ දරුවේ කෙසේ වෙතත් හොදාවිගේ කඩකේ ක්ලෙස් නම්බනවා තාරක විනිශ්චයකාරතුමන්ගේ තීරණය ලබා දෙන්නට පෙර ආතුව ඔක්කඩා පිටියේ නිවත් වෙනවා ඒ නිහතමානීත්වය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ මහත්මා ගතියක් විද්‍යාමාන වුණු අවස්ථාවක් දාබර ද්වාරෙන් අනතුරු දැනුවත් කරන්න තිබෙනවා මේ ළඟ පාන්දුව උඩගොනේට පාන්දිය මාන උඩ පාන්දුවක් තානුෂ්ක සප්පත් සුරකරා ගන්නවා ආල්ෆාන් යන වීනස් බොලග්නා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් යුගලයේම ක්‍රීඩාගාරයේ හරවා යවනවා ලග්නා පිතිකන සංචිතේ ප්‍රබලතම පුරුකක්ම කඩකයා එවරදාන්ත පාරක් කෙල්ලකන ආශ්ලක්ෂේ පහර මාය නිසා තමයි මීට පෙර ඔක්කඩා පිටියට පැමිණි විගස කතා කරේ පැවසුවේ ඔබට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන සැහැල්ලු පන්දුවේ කතා කරද්දී නොදුරු අනාගතයේ ඉහළින්ම කියවෙන නාමයක් කිසිදු විවාදයකින් තොර මන්ද දැන් ඔහු අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර වෙ තිබෙන අතිශය දක්ෂ ප්‍රතිකාරයෙක් වඩපත්ව තිබෙනවා මේ දගනත් කඩකයා දෙවෙන ආල්ෆාන් මේ ළඟ පාන්දුව ආශ්චර්ය පාරක් ටෙලිවිෂන් මේ වන විට දික්කල මහජන ක්‍රීඩාංගණය තුළ ගිනිකෙලි සංදර්ශනයක් වැනි පිතිකරම රටාවක් දියත් කරන්නේ මේ දකුණත් පිතිකරුවා විශේෂත්වය අල්ෆානේ පන්දුවාරය පුරාවටම පාලනය සියතට නතු කරගෙන සිටි මොහොතක මේ ක්‍රීඩකයා කිසිදු චකිතයකින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙන තරගයක් වෙනවා ප්‍රශාන්ත දම්මික රයිඩා මොහොත විකට් කරමින් ළඟ පාන්දුව වීරකාන් පාර එල්ල කරන අයලෙම ලාකුණු 6 එල්ලා ෆුල් ටොස් පාන්දුව මැනවින් පිටතටම ලබාගෙන පාන්දු පහර එල්ල කරේ දාබර කණාලුනේ තුමතුණිය අනුව දැම්මු ලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ නැංගී තිබෙනවා ඒ නිසා තමයි මා සඳහන් කරේ මේ සම්බන්ධතාවය මදවේග පාදයාන කඩකියා රයිඩම් all the wicket අක්කට දිවයි තුමු කරන්ට සූදානම් මේ ළඟ පාද වීරකාන් ඉදිරියේ එවරත් ෆුල් ටොස් පාන්දුවක් එමු කරානේ එයාත් ලකුණු 6ක් දාබර කණා දකුණත් පිතිකරුවා ඉදිරියේ ප්‍රසන්න දම්මික රයිට් ආම් රවුන්ඩ් ද විකට් අක්කට පාද යොමු කරන්න සූදානම්මානේ දැඩි හිරුවැස් පත දුනා මේ වන විට එවර පාන්දු පාරේ එළිම ඇදියානේ ලාංග විශේෂම දීපෙක්ස් කලාපේ පාන්දු රකින්න කඩකයා තිස්සර දේ හරිදක් ලැබෙන්නේ නැවත අතිවෙන ආශේක් මේ ළඟ පාන්දු නිදල්ලේ හරනවා පිටේ ඉන්නට පෙර තියෙන ඒවයි පාන්දු අද අප්‍රේල් මාස 5 වෙනිදා අප්‍රේල් 5 පිළිබඳව මා දැනුවත් කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල තිබෙනවා මේ ළඟ පාතිම කරට ආශේක් එවර වීරකාන් පාරෙල්ල කරන ස්ථානගත කිරීම සාර්ථකයි මිඩ් විකට් සාකව කාණ කඩකයා මතින් වාමතින් මත වේග පාන්දන ආශේක් එවරෙමු කළ පාන්දුව උඩගොනට පාරක් එල්ල කරන උඩ පාන්දුවක් රැකගත යුතුම උඩ පාන්දුවක් ගෙලහි යන්නේ දාබර කණාලුනේ තවතනේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචලිත කියමනක් තිබුණා catches win matches යනුවෙන් උඩ පාන්දු තරග දිනවන්නට බෙහෙවින් හේතුපාදක කරන කාරණයක් මේ නිශාන්ත වීරකාන් මන්ද මේ ලකුණු 44න් ලකුණු 28ක්ම ලබාගෙන මැනවින් පිට ආශ්‍රන කඩකයාගේ උඩ පාන්දුව ගිලිහි යාම හිස්සරදයක් වීමට ඉඩකඩ පාන්ද යවන මහා මාර්ගාන්තයේ සිට දෙවයිතුම් කරන මේ ළඟ පාන්ද වීරකාන් පාන්දු පාරෙල්ල කරන අයලෙක් මෙඩිකට් කලාපේ ලකුණු 6 මේ නිසා තමයි මා සඳහන් කරේ උඩ පාන්දු අවසන් මහා තරගය තුල පාකිස්තානය පරාජයට පත් කරමින් ජයගත එවරට පාරක් කවකාන කලාප සම්මිශ්‍රණයක් සහිත කඩකයා දැන් සුදානන් නිපුන් ඉදිරියේ මේ ළඟ පාන්දු මුක් කරන රයිට් ආම් රවුන්ඩ් ද විකට් අක්කට එවර පාන්දු පාරෙල්ල කරනවා අයලිම කවකාන කලාපේ ලකුණු 6ක් එකතු කර කඩාලුනේ තුපුතිනි තනුක දිල්ෂාන් සූදානම්මානේ රයිට් ආම් මොහොත විකට් අක්කට මේ ළඟ පාන්දු මුක් කරන අකිල් ඉදිරියේ කැටි පාන්දුවක් තාට පහරක් එල්ල කරට උත්සාහ කර කෙසේ වෙතත් වරක් පතිත Now it comes Salam, runs and balls. This time played up Presley. Oh, what is long on for a half a dozen. නියෝජනය කරලා අපට කඩකේ දෙපළක් අල්ලේපාගේ මීළඟ පාන්දු වේගවත් පහරක් එල්ල කරන්න උත්සාහ දරුවේ සාර්ථක වන්නේ නැහැ. ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නැහැ. අකිල්ට වැඩි ඉඩ කඩක් ලැබුණත් මේ පන්දුවාරය තුළ වීනස් බොලග්නා ලකුණු පුරව ඉහළ නංවන්නට හේතු දෙයක් ලබා දෙන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. එන 6 පාරවල් 4ක් එල්ල කර යුතුයි. දාබර කණාරුණේ හිතමුතුනේ දැන් සූදානම් වන්නේ පාන්දු යොමු කරන්නට වාමතින් පාන්දු යවන කඩේගයා
round the wicket takkat පාදයම කරන්න සූදානම්මානේ වමත් පිටිකරු අකිල් ඉදිරි අශාන්ත ලේපා දිවයිතුම කරන මේ ළඟ පාද අකිල් පන්දු පාරේ ලකිනා පාද deep in wicket සහ wide long on අතරට වඩ නැදී අනේ පස්සම ලකුණක් එකතු කරගන්න බලකුණ සමග පූර්ේ වෙතට යොමු තිබෙන තරගයක් ක්‍රියාත්මක වන්නේදී වෙනවා අශාන්ත ලේපා left arm round the wicket අකට වේගය අඩාල කරමියම් කළ පාන්දුවට ස්ථානගත කිරීම සාර්ථකයි long on කලාපෙන් පාන්දු යදී අනේ ලකුණ හතරත් සමග දැමු ලකුණු සංඛ්‍යාව ලකුණු 82යි දාබර කරාලෝඩි තපතිනි පන්දුවාර පහ නිමාව දක් නිපුන් පන්දු රකින්න තාරක කකාණෙහි තරංග පන්දු රකින්නේ තරමක් ස්ටාලෙක් සාමිදිකට අතරට වාන්නට දිලිප් ෂහන් ලොං ඔෆි පන්දු රකින්න ආතිෆ් දීපෙක්ෂ කවහි මිලංග පන්දුවත් පිටේ ඉන්නට පිටතෙන් සාර්ථකයි උපාය අරමුණ පැහැදිලි අකිල් හොඳක් අර අවබෝධ කරගෙන තිබෙනවා මේ සුලං හමන දිශාවත් සමග පායින දෙසට වමත් පිටික පාදයාන කඩකයා මොහමඩ් අකිල් තුළ දැන් සූදානම්මානේ left arm over the wicket ආකාරයට වයිම පලාතෙන් බිව් වමත් මද වේග පාදයානගේ ඊළඟ පාද ආශාන්ත ලෙපා පාරක් කෙලකන පාදව තරමක් එක්ස් කව කලාපේ රැදී ආනේ පාස්සෙම ලකුණක් කරා පැති මාරු කර ගන්නවා අඩු තැඹුල විනිශ්චයකාරතුමා දප්සර හස්සරංග විනිශ්චයකාරතුමාට අමතර කෑගලු පුරවරින් බිහි විනිශ්චයකාරතුමාන් ඩාබර් කනාලෝඩිය තබතුනේ අවස් සමග සම්බන්ධ වන සචිත් තේනුවර විනිශ්චයකාරතුමාන් යන විනිශ්චයකාර බවතුන් මේ තරග මාලාව විනිශ්චයක් දෙවෙනවා කේල් මේ ළඟ පාදයම කරන්ට ආශාන්ත ලැපා පුල් පහර එල්ල කරන අයලෙම ලකුණු 6 මේ පන්දු ආරය රාමාතාගේ කලමනාකාරී ආරතේ වින්නර්ස් බොලග්නා කඩකින් සමගින් චානක පීරිස් මාතාගේ කල්මනාකාරී ආරදේ සුපර් පැෂන් කඩකින් තාරක ලබානේ දෙවෙනවා කේල් මේ ළඟ පාදයම කරන ආශාන්ත ලැපා පහරක් එල්ල කරන තරමක් අවදානම් සාගත පහරක් කුඩු ගුණට යොමු කරේ නිශාන්ත වීරකෝන් ස්ට්‍රයිකින් එකට විකට්ටුවටම පන්දුව දමා ගැසුවා නම් මේ බොහෝ වෙද ධනුෂ්ක දකුණත් පිටිකරුවා ධනුෂ්ක සම්පත් ඉදිරියේ එවර වයිට් පන්දුවක් කැටියට සංජා කරනවා විකට් රකින්න ක්‍රිඩිකාඩේ කරුවා අශාන්ත ලේපා ඉදිරියේ දිවයිතුම් කළා මේ ළඟ පාද ඉවර පාරක් කෙල කරනවා පන්දුව ඇදී යන්නේ දීප් බැක්වර්ඩ්ස් කාලේ කලාපෙට යන පාස්සුම ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16 දක්වා ඉහළ නැගී තිබෙනවා සුපර් ෆැෂන් පිටිකරුවන්ගේ තවමත් උන්ට අපේක්ෂිත පරිදි ජව සම්පන්න ප්‍රවේගකාරී පහරවල් කරා යන්නට ඉඩකඩ ලැබුණේ නැහැ එකයි පාරක් පමණයි එල්ල කරේ ගුවාටි තරගයක අපරාධී සිටිනේ ධානුෂ්ක සම්පත් පාරක් එල්ල කරන පාද වේලි මැද යන්නේ උඩ පාදයක් ලෙස සුරකිවරා ගන්නවා පැතුම් තරගයේ අනුව බෙදවන්නවා ඉන්නේ මේ ප්‍රථම විකට්ටුව මුල් ලකුණු සංඛ්‍යාව 16 දී ධානුෂ්ක සම්පත් දැවයානේ තාරක සාර්ථක ප්‍රතිඵල නිලා ගන්න ආකාරයක් ලැබෙනවා. කරන්න සූදානම්මානේ තාරක දිවෙනවා round the wicket ආකාරයට චායලත් ඉදිරිය යොමු කරන ප්‍රථම පන්දුවත් සාර්ථක පන්දුවක් යොමු කරන්නේ ලකුණක් ලබා ගන්න ඉඩ කඩන හොඳ පන්දුවක් යොමු කරන්නේ අනුව අත්දැකීම් මොනවට වඩා වේරියේෂන් භාවිතා කිරීම වැදගත් සාධකයක් දාබර කඩාලෝඩි හිතවතුනේ දැන් සුදානම් තාරක රවුන්ඩ් ද විකට් ආකාරයට චාලත් ඉදිරිය යොමු කරන පාන්දුව දැන් තපාලක් කෙල කරනවා අයලෙම ලකුණු 6 යන තාරක සතුව තිබූ පාලනය අවසන් පන්දුව තුළ ගිලිහි යන ආකාරය දක්වා ලැබෙන චාලත්ගේ මහයි පාරත් සමග දැන් සුදානම් පන්දුව පිළිගන්නට තාරක දකුණත් මද වේග පාද යන රවුන්ඩ් ද විකට් ආකාරයට තිබෙනවා අකිල චාලත් ඉදිරිය යොමු කරන මේ ළඟ පාද වේගවත් පහරක් කෙල කරන උත්සාහ දරුවේ සාර්ථක වන්නේ නැහැ ලකුණක් ලබා ගන්නට ඉඩකඩ ලැබෙන්නේ Patum Taranga ready to deliver the third over. Ashanta Lepa. Left hand on strike. Runs and balls. Lepa flicks it away. Over wide is long on for a half a dozen. So with that 6 comes under now 28. Now the equation is 55 needed. 7. 14 balls remaining. 55 needed. Ashanta Lepa. Plays it away, another big one. 2 in a row. He reminded me. Balls towards the left-hander Chalat. Way down the leg side. We have to wait and see it signal as a wide. They're going for a single as well. So couple of runs. Taranga versus Ashanta Leva. Now Dapsara Hasaranga is giving bit of an instructions to the. I think they're changing the field. They're bringing up Mayura Prabodh as the wicket keeper. As the substitute in this game. More than 4,400 spectators are watching this contest. Good delivery, excellent ball from Taranga. Mayura Prabodh asking the question. Umpire Susil Nishanta was on Atif. So 3 we can see at the center. There he comes Atif round the wicket. Runs and balls to Lepa.
all along on. He's a silent killer. Dangerous man. So not a good delivery. I said early, you have to bowl with a variation. If you bowl with the pace, batsman will pick very quickly. So what we saw in the previous delivery, Atif tried to bowl with the pace into the block hole. Bit of a breeze going across at this wonderful venue. There comes Atif Ahmed. Left arm runs the balls to Ashanta Lapa. Good delivery. Excellent ball. A lot of drama going on here. Dikwala Public. Lakunu Tistunai. Jaygrahi Lakia. Then winners bolagna kadake yam kisi katikaවක මන්ද මේ පන්දුවාරය මේ තරගයේ තීරණය කෙරෙහි වැදගත් සාධකයක් දාබර කඩාලුඩේ හිතබොතුනේ මන්ද මේ පන්දුවාරය තුල තවත් දැවන්ත පහරවල් අවමය දෙකක් හෝ තුනක් එල්ල කරන්නට හැකියාව ලැබුණොත් ඒ පීඩනයක් වේ විනර්ස් bolagna කඩකේන්ට අවමය නිලකුණු පන්දු දෙකක් තුනක් යොමු කළොත් ඒ පීඩනයක් වේවි පනදුර සුපර් ෆැෂන් කඩකේන්ට දාබර කඩාලුඩේ හිතබොතුනේ 10 balls remaining. 33 needed. Atif Ahmed. Right arm over the wicket. Runs and balls to left hand. Ashanta Lepa. This time plays it away towards mid wicket. Only a single. Alfan right left hand on strike. Another promise over the wicket. Runs and balls to Ashanta Lepa. Another good delivery. Asking the question. Big shout from the wicket keeper Mayura Prabodh and the ball Atif Ahmed. But Susil Nishant umpire was unmoored. So 7 balls remaining. 31 runs needed. A lot of drama going on here. Both teams are fighting each other's to win this battle. They understood the importance of this game. So Atif Ahmed, excellent comeback. Apart from the first 2 deliveries, he came back strongly. He understood the mistake he done. But after that, he understood the circumstance at Manning. There he comes, left arm Atif Ahmed. Runs and balls to Ashanta Lepa. This time, way down the leg side. Another wide. So balls remaining. 28 needed. Nipun right arm around the wicket. Runs and balls to Alfan. Try to play a big one. They go through for a single. So 27 needed. 5 balls remaining. Seems like a difficult task. Tissara Deshan is a man, can handle the pressure, but they are in serious trouble in front of winners Bologna players. Not an easy task to score 27 out of 5 deliveries, but still reachable. We never know. Dolan at long on, Akil at mid-wicket. Runs and balls to Deshan. Played up, Paisley will it be taken? I think there was an opportunity. It was put down by the baller Nipun. Now 26 needed. Only 4 deliveries are remaining. Nipun round the wicket. Takari Mukuna Ivarat Sarthaka Pandu Pahara Kilakaran Utsa. That way Sarthakawane. And winners Bolagna Kadakin. Panadura Super Passion Kadakin B Kande Tarage game Paraji the Bath Karaganamin Tiranatmaka. තරගේ ජයග්‍රහණ ඉදිරියට පැමිණෙන ආකාරය දක්ලා ලැබෙන අයනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දැම්බී කාණ්ඩයේ ඉදිරියට පැමිණෙද්දී